හායි ළමයි කොහොමද ඉතින් ඕගොල්ලන්ට ඕගොල්ලන්ගෙන් ගොඩක් ආදරයෙන් ඉල්ලනවා ඉස්සෙල්ලාම AS YouTube Academy channel එක subscribe කරන්න පහළ තියෙන bell icon එකත් all දාගන්න තියාගන්න කියලා. හරි අද මම ගෙනාවු වීඩියෝ එක තමයි අනුර ජනාධිපතිතුමා කියන කතා එදා සහ අද. හරි අපි යමු එහෙනම් දැන් වීඩියෝ එකට. තෙල් ගෙනල්ලා විකුණන එක කරගන්න බැරි නම් මම කියන්නේ ගොවිපලක් කරන්න බෑ ආණ්ඩුවකට. මේක හරි සරල බිස්නස් එකක්. තෙල් ටික පරිපාලු කරපු තෙල් තියෙනවා. හොඳ ටෙන්ඩර් කැඳෙව්වා. ප්‍රීමියම් එක අඩු වගේට දුන්නා. මිල බැලුවා. ඒ මිලට අනුව තෙල් ටික වික්කා. ඒතකොට මෙතන තියෙන මොකද්ද මේ? තෙල් ටික ගෙනල්ලා විකුණන්න බැරි නම් ගොවිපලක් කරන එකට වඩා අමාරුයි. ආණ්ඩ ඕන, වතුර හරවන්න ඕන, හොඳ බීජ හොයාගන්න ඕන. නේද? පණුවෙක් ගහයිද? වල් පැලෑට තියෙනවද කියලා හොයලා බලන්න ඕන. අස්වැන්න නෙලන්න ඕන, රැක ගන්න ඕන. මේ ආණ්ඩුව වලට හොදේ තෙල් ටික ගෙනල්ලා විකුණා ගන්න බැරි නම් මේගොල්ලන්ට මොකද කරන්නේ? මේගොල්ලන්ට බෑ ගොවිපලක්වත් කරන්න. ඔක්කොම බෑ. මොකද මම තෙල්ලින් අයිතිකාරයෙක්. ඒ නිසා මට ලාභ ගන්න වැඩි කරනව නෙවෙයි මේ. එහෙම නෙවෙයිනේ. එහෙම නැත්නම් මම තෙල් සමාගම ඒජන්තියෙක්. මට ලාභ ලබා ගැනීම සඳහා තෙල් වැඩි කරනව නෙවෙයි මේ. අභ්‍යන්තරව ඇති වුණු කම්පැනියට අපිට මුණ දෙන්න පුළුවන්කම ලැබුණා. හැබැයි බාහිර කම්පැනිට ඔරොත්තු දෙන කාලයක් අපිට යයි. අපි ඉතා හොඳින් ඒ කම්පනත් කළමනාකරණය කරමින් මේ තත්ත්වය සමනය කර ගැනීම සඳහා අපි උත්සාහ දරමින් තිබෙනවා. ඉතින් ඒ ගැන ඔයගොල්ලන්ගේ අදහස මොකක්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක බලපු හැමෝටම thank you.